හාමුදුරනේ ගොඩක් කාලෙකින් දැක්කේ. ගොඩක් කාලෙකින් තිරුවන් සරණයි හාමුදුරනේ. ඉතින් හාමුදුරනේ මේ මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා දැනගන්න. මේ සඳුන් කොටයකට අසූචි කලයක් මාරු කරනවා කොසල් රජුරුවන්ගේ සිහිනක තියෙනවා මේක සිහින 16 මේක බුදුහාමුදුරුව විස්තර කරලා තියෙනවා. මේක හාමුදුරනේ මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒතුමා කාලේ නෙවෙයි මේ රජතුමා කාලේ නෙවෙයි අනාගතේ වෙනවා කියලා නේ කියලා තියෙනවා. ඔව් අනාගතේ වෙනවා. සමහරකට මේ ඒ කාලේ වෙන්න ඇති. ඔව් හාමුදුරනේ. ඒ කියන්නේ ඒක තේරුම තමයි වාග්තුමා විස්තර කරනවා අර අසූචි කලයකට අර සඳුන් කොටේ මාරු කරන ගනුදෙනුවක් වගේ. ඔව් ගනුදෙනුවක්. ධර්මයේ දේශනා කරනවා අර පවිත්‍ර වූ ධර්මය. පවිත්‍ර වූ ධර්මයේ සතුන් කොටේට සමාන කරනවා. එයින්ගේ පවිත්‍ර වූ ධර්මයේ දේශනා කරලා අසුචි කල්ලි ගන්නවා කියන්නේ අසුචි කල්ලි ගන්නවා. සල්ලි ගන්නවා. පවිත්‍ර වූ ධර්මයේ දේශනා කරනවා කියලා සල්ලි අර ගන්නවා. ඒ යටියාවෙන් සල්ලි අර ගන්නවා. සල්ලි ගන්නවා. ඒ කියන්නේ මේ ලෝතුරා ධර්මයේ නිවන් මාර්ගට ඇති ධර්මය සල්ලි වලට ගන්නවා. සල්ලි වලට ගන්න විකුණනවා වගේ දක්වනවා. විකුණනවා. බණ කියනවා මට මේ ගාන දියන්. එහෙම නොකරන භික්ෂුන් වහන්සේලා වර්තමානයේ ඉන්නවා. ඔක්මල කියන්න බෑනේ අපිට. ඔව් හොඳයි. සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උදාහරණයක් අත්මෝරේ සිරිදම් හාමුදුරුවෝ. ඔව්. තෙරුවන් සරණයි.